මේ අපි මේ සිටින මළුව මේ අපේ දැසට පේන උතුම් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ දෙව්ලොවත් බ්‍රහ්ම ලෝකයේත් මනුස්ස ලෝකයේත් නාග ලෝකයේත් කියන සියලුම ලෝක අතරින් සුවිශේෂීම ස්තූප රාජානන් වහන්සේ තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පිහිටි භූමියට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාපatti සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් වුණ බිමක්. ඊට කලින් ලෝකේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුවරු තුන්නමටම මේ ලංකා දූපත අතපැන්වක් කරලා පූජා කරලා තියෙන්නේ මේ රුවන්වැලි සෑ භූමියේ පිහිටි මේ පිම්බිමේ. එතකොට බුද්ධ ශාසනයේට බුද්ධ ශාසන 4කම මේ භූමිය ලංකාව පූජා වෙච්ච තැන මෙතන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා දිව්‍ය පුත්‍රය අනාගතයේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහන්සෑයි ඉදි වෙන්නේ මෙතන ගාමිණී අභය කියලා පින්වන්තයෙක් පහළ වෙලා ස්තූපේ කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහ මුනිදුන් මුගලන් මහ මුනිදුන් වැඩම කළා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට මේ කාරණා හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච භූමියක් විදිහට කටුරහොල් ඇති වෙලා කාටවත් අපිරිසිදු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. ඉතින් දුටුගැමුණු මහරජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කළ එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑ වැදුනා මේ පැත්තට. ඒ වැදිලා ඒ අශ්වයා එනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ වචනෙන් මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජුරු ඉදිරියේ මේ භූමියට ඉස්සා මේ පොළොව කම්පා වුණා. ස්වාමිනී ඇයි පොළොව සෙලුනේ? මහරජා අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන. තුන් ලෝකේටම අසදෘශ ස්තූපය. ඉතින් ස්වාමිනී මම කරන්න නෑ. ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා අනාගතේ. එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්න ඒ විස්තරي ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කළා තිබ්බේ. ඉතින් අර ඒ කණුව ළඟට තමයි අර දුටුගැමුණු රජුරෝ බෝධීන් වහන්සේ වැඳලා එනකොට අශ්වයා මේ කැලෑ පැනලා පැමිණි. ඇවිල්ලා අර කණුව වටේ කැරකෙනවා. රජුරෝ අශ්වයාගෙන් බැහැලා කණුවේ අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරනවා කියන අකුරු දැකලා ඉපදෙන්නත් කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවැකි කියපු බව සිහි කරනකොට රෝමෝද්ගමනය වුණා. ආන්නේ ගල් කුළුණ මෙතනින් එහා පැත්තේ. මෙතනින් අර ආබාධිත අයට යන්න එන්න පාලමක් තියෙනවා. ඒකෙන් එහා පැත්තේ අදටත් ඒ ගල් කුළුණ එළියේ හිටවලා තියෙනවා. දේවානම්පියතිස්ස රජුරෝ මැද හිටවල තිබ්බ ගල් කණුව. ඊට පස්සේ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කළා දසමහා යෝධයන් මහා ඇතුන්ගෙන් මේ භූමිය හදලා ඒ රුවන්වැලි මහසෑය කරවපු විස්තර ඔබ අහලා ඇති. මේ රුවන්වැලි සෑයේ උසටම ගර්භයේ උසටම පොළොව ඇතුළටත් චෛත්‍යය තියෙනවා. මොකද මේ පේසාවල්ලු තුනේ උස පමණටම 9 ප්‍රමාණයක් පොළොව ඇතුළට ගිඳා බැහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘස මහසෑය දඹදිවවත් නැහැ මෙහිම සෑයක්. දෙව්ලොවවත් නැහැ බ්‍රහ්ම ලෝකේවත් නැහැ. අසද්දෘස මහසෑය සමාන වෙන්නේ නැහැ. ඉතින් නාග ලෝකයෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩැම්මුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් ඊතරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑයේ 3 වතාවක් පැදකුණු කරලා ওই පේසා මල්ලු වටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ උඩින් බහින්න තියෙන්නේ මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයට.
එහෙම උඩින් බැහැලා ඇතුලේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතු මැණික් පාෂාණ වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අඹලා තියෙනවා ඇතුලේ. බාතිය කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා. 이르දියෙන් දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි සෑ මළුව වගේ මළු 4ක් ඕන කියනවා ඇතුලේ තියෙන පිළිම ටික එළියට ගත්තොත්. අසූරියන් ධාතු ගර්භයේ ඇතුළත බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨාණයෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල තියෙන. අන්න අසද්දෘසයි. එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහේවත් නැහැ. ඒකයි රුවන්වැලි මහසෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහසෑයේ තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑයේ මැද මැණික් වලින් බෝධීන් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේශාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒතකොට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ගර්භයේ ඇතුලේ පිළිම 16ක් තියෙනවා. කවුරු හරි සිරිපතුලට නල්ල තියලා දන ගහලා වඳිනකොට කෙලින්ම අර ප්‍රතිමා වංශයට තමයි වඳින්නේ. එතකොට අපේ මිනිස්සු ඒව දන්නේ නැතුව රුවන්වැලි සෑය වටේ තියෙන අර සිරිපතුල් වල අඩිය තියෙන ඔයාලා. ඒක හොඳ නෑ. සිරිපතුල කියන්නේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන්නේ. රුවන්වැලි සෑය මළුවේ ඉස්සර සිරිපතුල් ගල් 16ක් තිබ්බා. පස්සේ අවස්ථා කීපයක එක ප්‍රතිසංස්කරණය වෙනකොට අර ගල් එහෙම ගිහිල්ලා තැන් තැන් වලට විසිරුණා. මේක ධම්මපදීපිකාව කියන පොතේ වෙනවම සටහන් කරලා තියෙනවා. ඇයි සිරිපතුල් තියෙන්නේ රුවන්වැලි සෑය මළුවේ කියලා. පස්සේ මළුව සමතලා කරනකොට මේක කඩිමුඩියේ සිද්ධ වෙච්ච දේවල් අර කලින් මළුවට උඩින් සිරිපතුල තිබ්බේ. දන ගහලා නල්ල තියලා වඳින්න. පස්සේ අර ගල් අතුරනකොට පොළොවේ මට්ටමටම සිරිපතුල ඇතුළට දැම්මා. එතකොට හොයාගන්න බැරි වෙනවා. එතකොට මිනිස්සු සිරිපතුල් ගල පාගගෙනත් යනවා. සමහර අය මේ තරුණ පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ ඒක දන්නේ නැති නිසා අර පතුල් දෙක උඩ යාලා හිටගෙන මේ චෛත්‍ය බලනවා. ඒවා සම්පූර්ණ වැරදි. කියන්න ගියොත් කී දෙනෙකුට කියන්නද? ඒ නිසා මොනවා කරන්නද? ඒ නිසා ඉතින් අපිත් වෙලාවකට අපිටත් හොඳ නැතුව ඇති දැක්කේ නැහැ වගේ යනවා ඉතින්. නමුත් දන්න අය දැනුවත් කරන්න රුවන්වැලි මහසෑය මළුවේ සිරිපතුල් දිනේ පාගන්න නෙවෙයි ධාතු ගර්භේ නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට. ඉතින් කොහොම හරි පින්වතුනි මේ රුවන්වැලි සෑය මළුවේ ඇතුලේ මැණික් ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙකුට මිල කරන්න බෑ මේ මැණික් ගල් 4. මේ සෑය ඇතුලට ෆෑසර් 4ක් දැම්මා වගේ එළියයි ඒ මැණික් ගල් 4 මුල්ලේ තියලා තියෙනවා. ඒක ගණන් හදන්න දුටුගැමුණු රජුරන්ගේ කාලෙවත් ඒ ගල් 4ට ගණන් හදන්න බෑ කියනවා. අදටත් ධාතු වංශයේ තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ තියෙන මේ මැණික් ගල් 4 වටිනාකම ඒ රජ කාලෙවත් ගණන් හදන්න බෑ කියලා. ඉතින් පින්වතුනි ඒ තරම් ආලෝකය ඇතුළ ඊළඟට දුටුගැමුණු රජුරෝ සක්දෙවිඳුගේ කරඬුවේ ධාතු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඇතුලේ පැදකුණු කරලා අදිෂ්ඨානයක් කළා මේ උතුම් සෑරජානන් වහන්සේ බොහෝ දෙනාට සිත සලසන බව සත්‍ය නම් බොහෝ දෙනාට සිත සලසන බව සත්‍ය නම් අපි බොහෝ පිං රැස් කරගත්ත බව සත්‍ය නම් මගේ ශ්‍රද්ධාව සත්‍ය නම් මේ ධාතුන් වහන්සේලා කරඬුවේ තියෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ රූපේ මැවෙන්න ඕන කියලා. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් උඩට මතුවෙලා බුදුරජාණන් වහන්සේගේ රූපේ ධාතුන් වහන්සේලාගෙන් සැකිල්ල හැදිලා 이르දියෙන් මස් නහර කෙස් පවා පිහිටියා. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ රූපේ ඒ විදිහටම මැවිලා තියෙනවා ඇතුලේ මේ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තුල. ඇස්පිය හෙලන්නේ නැති මොහොත පමණයි තොල් පොට සංගල සොලවන්නේ නැති මොහොත පමණයි හුස්ම ගන්න නැති පමණයි එපමණකින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අර රූපේ විදිහටම රුවන්වැලි මහා සෑය ඇතුලේ තිබෙනවා. ඒ නිසා තමයි අසද්දෘස. ඉතින් බොහෝ දෙනාට සිත සලසන මාත් එක්ක අපේ රුවන්වැලි සෑය විහාරාධිපති තැන්පත් අති ගෞරවනීය නායක ස්වාමි පාදයන්න් වහන්සේ අනේ පින් දෙමින් සිහි කරනවා.
අපේ නායක හාමුදුරන් වහන්සේ දැන් මොහොතකට කලින් කිව්වා හාමුදුරනේ බලන්න මිනිසුන්ට කොච්චර මහසෑයෙන් පිහිටක් ලැබෙනවද කිරිහාර විතරක් සෙනසුරාදා උදේ වරුවේ කිරිහාර ටැට්ටර 3ක් මළුවෙන් එළියට ගෙනියනවා කියලා. මල් ටැට්ටර ගණන් එළියට ගෙනියනවා. මිනිසුන්ට සිත සැලසෙන්නේ නැත්තම් පිහිටක් නැත්තම් මිනිසුන්ට ශාන්තියක් නැත්තම් මෙහෙමත් පුදයිද කියලා අහනවා. මෙහෙමත් පුදයිද කියලා අහනවා. ඊතරම් පුදනවා මිනිස්සු. ඊතරම් මිනිස්සුන්ගෙන් සෙනසුරාදා ඉරිදා සතියේ දවස් කියලා වෙනසක් මොකොත් නැතුව මිනිස්සු ඊතරම් පිහිට සලසා ගන්නවා ස්වර්ණමාලි මහසෑයෙන්. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා වගේ එන්න සුදුසු තැනක්. ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා නම් එන්න ඕන සුදුසු තැන තමයි ස්වර්ණමාලි මහසෑරජාණන් වහන්සේ. තමන්ගේ ජීවිතේ ශෝක ਸੰతాප නිවා ගන්න සුදුසු තැන. මට නායක හාමුදුරු කියනවා හාමුදුරනේ මේ සෑයේ පිහිට මන් තරම් අත්විඳින තව කෙනෙක් ඉන්නවද මේ වැඩ රාජකාරීත් එක්ක ඔළුව හොඳටම හිර වුණාම මං සෑයේ වටේ එක වතාවයි කියනවා පැදුකුණු කරන්න. එහෙම්ම නැති වෙලා යනවා කියලා. එච්චර පිහිටක් ඒක. ඉතින් බොහෝ දෙවි දේවතාවුන් වහන්සේලා 3:35 මා මේ බණ කියන මොහොතේ පවා දෙවියන්ගේ දෙව්ලොව කෙනෙක් හෝ බඹලොව කෙනෙක් හෝ නාලොව කෙනෙක් හෝ මනුලොව කෙනෙක් හෝ අනිවාර්යෙන් සෑයම දෙනවා. මේ රුවන්වැලි මහා සෑය හිස් නොවන මොහොතක් නැහැ. අපි රෑ 10ට ගේට්ටුව වැහුවට ඒ ගේට්ටු මිනිස්සුන්ට වැහුණට දෙවියන්ට බඹුන්ට නාගයන්ට යකුන් රකුසන් ආදී කිසි කෙනෙකුට ඒක වැහෙන්නේ නැහැ. ඒ නිසා තමන් හරි පන්සිල් පද පහේ තමන් රැකිලා ඉන්නවනම් තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ආදරයේ සෙනෙහස සත්‍ය නම් තමන් මලක් හරි පුදන්නේ අවංකව නම් මේ සෑ රජාණන් වහන්සේ වැඳලා තමන්ට පිහිට ඉල්ලන පමාව ප්‍රමාණවත්. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න තමන්ගේ හදවත සද්ධාවෙන් මුදහරින්න ඕන. අවංක සද්ධාවක් තියෙන්න ඕන බොරුව නැතුව. ඊළඟට පන්සිල් පද පහවත් රකින්න මහන්සි ගන්න ඕන. අමාරුයි තමයි කරගන්න අමාරුයි. නමුත් අවංක මහන්සිය. ඊළඟට දන් හැන්දක් බෙදුවත් අවංකව කරන කම. ඒ වගේ මිනිසොන්ට මේ සෑමලුව පැදකුණු කරන දෙවියෝ ඒ අයට පිහිට වෙන්න ඉල්ලීමකුත් නැතුව. ඒ තරම් මහා සෑය බොහෝ දෙනාට සිත සලසනවා. ඉතින් අද කාලේ ඉන්න දූල පුතාලට තරුණ ළමයින්ට ජීවිතේ ගොඩාක් ඇවිස්සilla තියෙන්නේ. ඒ ඇවිස්සුන ජීවිත තියෙන දරුවන්ට ඒ ගිනි නිවා ගන්න සත්‍යක්‍රියා කරන්න සුදුසු තැන. බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න සුදුසු තැන රුවන්වැලි මහා සෑය. ඉතින් මේ මහා සෑය මුල් කරගෙන කී දෙනෙක් නම් පින්වතුනේ පිහිට ලැබුවාද? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පරපුර. පින්වතුනි අතීත ඉතිහාසයේ දිනනවා මේ අනුරාධපුරයේ කොතනකට හරි ගිහිල්ලා හිටගත්තොත් ඒ හිටගෙන රුවන්වැලි සෑ ගර්භයේ දිහා බැලුවොත් මේ සෑයේ ගර්භයේ කොතනක හරි හිටගත්තට පස්සේ පේනවා නම් එතන අනිවාර්යෙන් රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා කියන. ඒ කියන්නේ එච්චරම මේ මහා සෑය පිරිවරාගෙන හිටපු රහතන් වහන්සේලා 96 කෝටියක් ධාතු නිදානයට එකතු වුණා. එදා ලංකාවේ වී වේලා ගන්නවත් ඉරව්ව වැටුන්නේ නැහැ කියනවා අහසේ කසාවතක් ඇතුරුවා වගේ කියනවා රුවන්වැලි සෑයට සංඝයා වැඩපු දවස. 96 කෝටියක් පිරිත් කියද්දින් තමයි ධාතු තැන්පත් උනේ. මේ රම්මැලි මහා සෑය මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කළා. ඒ වෙලාවේ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ සද්ධාවෙන් ඉන්න මිනිස්සුන්ට ධර්මයේ දේශනා කළා 30000ක් පිරිස මඟඵල ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් බිහි වෙච්ච තැන. මේ රුවන්වැලි මහා සෑය මළුවේ රහතන් වහන්සේ නමක් හිටපු නැති තැනක් නැහැ. ඒකයි මේ රුවන්වැලි මහා සෑය විශේෂ අසද්දෘස මහා සෑය. ඒ වගේ තැනක ඔයාලට මෙහිම පින්කමක් කරගන්න ලැබෙනවා කියන්නේ මේක හිතා ගන්න බැරි තරම් වාසනාවක්. හිතා ගන්න බැරි තරම් වාසනාවක්. ඔයාලගේ ජීවිතේට ගොඩාක් යහපත සැලසෙනවා. අද මේ කරපු පින්කම. ඈත දුර බැහැර ඉඳලා මේ පින්වතුන් දානමාන වලට ඇවිල්ලා ඊළඟට නොයීක් දස දිශාවෙන් මිනිස්සු පැමිණිලා මල් පහන් සොඳුන් පූජා කරනවා වඳිනවා පුදනවා කොයිතරම් හොඳද රම්මැලි මහා සෑයේ පිහිට ලබන එක. ඉතින් යම් දවසක මේ පිහිට ලබන මිනිස්සු නැති වුණොත් කියන්නේ මිනිසුන්ගේ සද්ධාව නැති වෙන දවසට එදාට රුවන්වැලි මහා සෑයේ සෑ ගැබ දෙබෑ වෙලා ඇතුලේ තියෙන සියලු ධාතුන් වහන්සේලා මුදුනට මතුවෙනවා. ඒතකොට ලංකාවේ තියෙන සියලු ස්තූපවල ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට එකතු වෙනවා.
මුළු ලංකාවෙම ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට එකතු වෙනවා එක දවසක. එකතු වෙලා සුදු පාටට හංසෙක් වගේ අහසින් ඉන්දියාවට වජිරාසනයට වඩිනවා. එතකොට මෙහි අනුරාධපුරේ ඉඳලා දඹදිව උත්තර ප්‍රදේශයට යනකොට නාගදීපේ හරහා තමයි හංසින් වඩින්නේ. එතකොට නාගදීප සෑය දෙබෑ වෙලා මැණික් පළඟ අහසට මතුවෙනවා. මේ මැණික් පළඟ මත ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ආකාශයෙන් වජිරාසනයට වඩිනවා. එතකොට ඉන්දියාවේ තිබෙන ධාතුන් වහන්සේලා එහින් වඩිනවා. තුන් ලෝකෙම නාලව බඹලෝ දෙව්ලෝ තිබෙන සියලු ධාතුන් වඩිනවා. වැඩලා වජිරාසනේ බුද්ධ ගයාවේ දඹදිව වජිරාසනේ උතුම් සම්බුදු සිරුර ඒ ධාතුන් වහන්සේලා ඒ තැනම පිහිටලා නලල තිබ්බ තැනම දන්ත ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා තිබ්බ තැනම ඌර්ණ රෝම ධාතු එතනම ඊළඟට කේශ ධාතුන් වහන්සේලා එතනම ග්‍රීවා ධාතුන් වහන්සේ එතනම අකු ධාතුන් වහන්සේලා එතනම එහෙම පිහිටලා සම්පූර්ණ බුදු සිරුර හැදෙනවා. හැදිලා 이르දියෙන් ඒ බුදු සිරුර මැවිලා මොහොතක් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කරනවා. එදා වෙනකොට කිසිම මිනිසෙක් පින්වතුනි මේ බණ අහන්න වාසනාවන්ත නැහැ. මේ මිනිස්සු අහස දිහා බලන්නේ නැහැ. දැන් උනත් මේ ෆෝන් එක මෙහෙම බලාගත්තු ගමම වටපිටක්වත් මිනිසුන්ට පේන්නේ නැහැ. ඔය මම කියන දවසට මිනිස්සු අහස දෙස බලන්නේ නැහැ. ඉතින් අහසේ ඔය ප්‍රාතිහාර්ය වෙද්දී දෙව්ලොව බඹලොව ගෝසාවක් පැතිරිලා යනවා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට අපිට ධාතුන් වහන්සේලා වැඩ හිටපු නිසා මොහොතක් හරි හිත සනසා ගන්න තිබ්බා. අනේ ධාතුන් වහන්සේලාත් අද පිරිනවම් පාන්න යන්නේ කියලා දසදහසක් ලෝක ධාතු වල දිවිවරු එක්රැස් වෙනවා. අන්න එතකොට වජිරාසනේ දේශනා කරන ධර්මය අහලා මෛත්‍රී බුද්ධ ශාසනයට පෙර බලවත්ව පින් කළා දෙව්ලොව උපන් ඉන්ද්‍රිය ධර්ම මෝරපු දෙවිවරුන්ට මෛත්‍රී බුද්ධ ශාසනයට පෙර ධාතු පරිනිර්වාණ වෙලාවේ ඒ බුදුරජාන් වහන්සේ මැවුන 이르දියෙන් මැවුන රොවින් දේශනා කරන බණ අහලා අසංඛේයයක් දෙවිවරු මගපල් ලබනවා කියලා දෙයක් තියෙනවා. ඉතින් අවංකවම පින් කරොත් කරන පුංචි පින හරි කරලා නිවනම පැතුවොත් හිත අවංකවම දියුණු වුණොත් කරදර බාධා ජය අරගෙන ඊතර වෙන අදහසින්ම හිටියොත් මේ මහ පොළොවට ආස නැතුව මේ මහ පොළොවට පෙරේත නැතුව මේ නව දොරෙන් අසූචි වැగిරෙන එක එක රූපකායන්ට ආශාවල් නැතුව අවංකවම පින් කරපු මිනිස්සුන්ට ලොකු chance එකක්. chance එකක් කියන්නේ ඒක මහා භාග්‍යයක්. ධාතු පරිනිර්වාණ වෙලාවේ මඟපල් ලබන්න ලැබෙන එක. ඉතින් පින්වතුනි අද ස්වර්ණමාලී මහන්සෑ අභියස මේ කරන දහම් අනුශාසනාවේදී මම ඔබට තව දහම් පදයක් සිහි කරන්නම්. ඒ කියන්නේ මෙතන ගොඩාක් අයගේ ජීවිතවල ගොඩාක් කරදර තියෙනවා. ගොඩාක් අසරණකම් තියෙනවා. මටත් තියෙනවා අසරණකම්. එතකොට අපි කවුරුත් පිළිගන්න ඕන අපි කාටත් අපි අසරණයි. දැන් උදාහරණයක් ගන්න මෙච්චර බණහන මෙච්චර වයසට ගිය දැන් අවුරුදු 30 40 50 60 70 මෙච්චරත් බණහනවා මෙච්චරත් පන්සල් යනවා රුවන්වැලි මහසෑය ඇහැට පෙනිපෙනී තියෙනවා තවම පන්සිල් පද පහරයක් ගන්න අමාරුනේ. දැන් අපි අසරණයිනේ. මෙච්චර බණහලා හිත සංසිඳවාගෙන අනේ මමත් සංසාරයෙන් එතර වෙන්න ඕන කියලා හිත හදාගෙන ගෙදර ගිය ගමන් ආයෙ ගිනි ගන්නවනේ. පරණ රණ්ඩු තවම කෝන්තර තවම සතුරුකම් තවම මිනිසුන්ට අධිහුණියන් කිරීම පොල් ගැසීම් තවම එතකොට මිනිස්සු අසරණයිනේ. එතකොට අසරණ ජීවිත. ඒ අතරේ ආර්ථික ප්‍රශ්න ළමා ලපටින්ට උගන්වන්න යන වියදම හැම පැත්තෙම මිනිස්සු අසරණයි. එතකොට පින්වතුනි දැන් අපිට ඉරණමක් ලිය වෙලා ඒ අසරණ කමට. ඉතින් මට හිතුණා මේ මිනිසුන්ගේ ඉරණම නැත්තම් උරුමේ ඒකෙන් ගැලවෙන්න රුවන්වැලි මහාසෑ අභියස ඔබට බණපදයක් සිහි කළොත් හොඳයි මහාසෑයේ අනුහස මුලින්ම කියපු නිසා කියලා. පින්වතුනි මෙන්න මෙහෙම දෙයක් කල්පනා කරන්න. ඒ තමයි මිනිස්සු ගොඩාක් පව්කම් කරනවා මැරුණට පස්සේ ඉතින් අපි ඔවා දන්නේ නැහැ නේ කියලා. ඉන්න කාලේ හොඳට හිටපල්ලා කාලා බීලා සතුටෙන් මැරුණට පස්සේ මොනව වෙනවද කියලා කවුද බන් දන්නේ කියලා මිනිසුන්ට කියවෙනවා. ඒතකොට බින්වතුනි අපි කිසිම දෙයක් දන්නේ නැතුව මනුස්ස ලෝකෙ ඉපදුණා.
ඒ ඉපදුනාට අපේ ඉරණම ලියලා, අපේ උරුමේ ලියලා, කොතනකාරි ලියලා. කොහොමද දන්නවද ඒක ලියන්නේ? ඔන්න දැන් මෙතනින් කෙනෙක් මැරෙනවා කියන්නකො උදාහරණයකට. කෙනෙක් දැන් මැරෙනවා. එතකොට එයා මැරිලා ගියා. එයා මොකවත් දන්නේ. එයා මනුස්ස ලෝකේ කොච්චර පින් කරලාද, කොච්චර පව් කරලාද, ඒ මොකවත් එයා දන්නේ නැහැ. අපි කියමු එයා ගිහිල්ලා මනුස්ස ලෝකෙක ඉපදෙනවා. අපි කියමු අරාබියේ ඉපදෙනවා. අරාබියේ මව් කෙනෙක්ගේ කුසේ ඉපදෙනවා. එයා අරාබියේ මව් කෙනෙක්ගේ කුසේ ඉපදිච්ච ගමන් එයාගේ ඉරණම ලියලා ඔක්කොම සීල් තියලත් ඉවරයි. මොකක්ද දන්නවද? එයා ඒ අම්මගේ බඩේ ඉපදිච්ච ගමන්ම එයාගේ ඉරණමින් එයාගේ රට තීරණය කළා ඉවරද නැද්ද දැන්? එයාගේ රට අරාබිය තීරණය කළා ඉවරයි. දැන් බඩේ ඉන්න දරුවා දන්නවද මේ මොකවත්? මොකවත් දන්නේ. එයාගේ අම්මා තාත්තත් කර්මය විසින් තීරණය කළා ඉවරයි. ඒ දරුවා බඩේ තියාගෙන ඉන්නේ කෙනා අම්මා, ඒ අම්මා බැඳලා ඉන්න මහත්තයා තමයි තාත්තා. ඒතර මේ දරුවාගේ අම්මා තාත්තත් තීරණය කළා ඉවරයි. ඒතර මේ දරුවා දන්නවද මොකක්වත්? දන්නේ නැහැ. මෙයා කතා කරන්න ඕන භාෂාව තීරණය කළා ඉවරයි කර්මයෙන්. අරාබි භාෂාව. ළමයා දන්නවද මොකවත්? නැහැ. අපි මෙතනින් මැරිලා ඉපදිච්ච ගමන්ම අපිට කරන්න දෙයක් නැහැ. අපේ භාෂාව රට අම්මා තාත්තා ඔක්කොම තීරණය කළා ඉවරයි කර්මයේ විශ්ෙන්. කන බොන දේවල් යන්නේනේ විදිය ඇඳින දේවල්. දැන් මනුස්ස ලෝකයන් නම් ඕක ප්‍රශ්නයක් නැහැ කියන්නකො ලොකුවට. මනුස්ස ලෝකෙ ඉද්දින් පව් කරපු කෙනෙක් ඉපදෙනවා කියන්නකෝ හරකෙක්ගේ බඩේ. මෙහින් හාන් කවිසියක් දන්නේ නැතුව මැරිලා ගව දෙනෙක්ගේ බඩේ ඉපදුනාට පස්සේ ඒ දරුවා දන්නේ නැහැ මම ගවයෙක් කියලා. නමුත් කර්මයේ විසින් තීරණය කළ ඉවරයි උඹ හරක් පැටියෙක් කියලා. උඹට කකුල් හතරක් තියෙනවා කියලා තීරණය කළ ඉවරයි. අරයා දන්නේ නැහැ. එතකොට එයා අම්මගේ බඩෙන් ඉපදෙනකොට එයාට කන්න ඕන කෑම කර්මයේ විසින් තීරණය කළා. වල් කාපන්. එයා නෙවෙයි කෑම තේරුවේ. කර්මයේ විසින්. ඊට පස්සේ නිදා ගන්න තැන තීරණය කළා. ගොම ගොඩේ නිදා ගනින්. මුත්‍රා ගොඩේ නිදා ගනින්. එයාගේ භාෂාවත් තීරණය කළ ඉවරයි. උඹෑ කියාපන් ජීවිතේම. එයාට මුළු ජීවිතේම ඉරණම උරුමේ තීරණය කළේ මේ ජීවිතේ ඉදින් කරපු කර්මත් එක්ක. දැන් ඔයා කටින් කියන වචනෙන්, ඔයා කරන ක්‍රියාවෙන්, ඔයා හිතන දේවල් අනුව ඔයාගේ ඊළඟ ජීවිතයේ අම්මා තාත්තා ගෙදර කන බොන ඔක්කොම හැදෙනවා. මම දැන් උදාහරණයක් කියනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මේනින් වහන්සේ නමක් වැඩිම ලස්සනට ආරාම තියාගෙන ඉන්නවා. ඒ මේනින් වහන්සේ මහාන වෙලා හිටියේ අවුරුදු 19900ක්. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. අවුරුදු 100න් මහාන වුණේ. අවුරුදු 20000න් මැරුණේ. අවුරුදු 19900ක් මහාන වෙලා හිටියා. එහෙම ඉඳලා මිදුල හොඳට අතු ගාගෙන ඉන්නකොට එතනින් වන්දනාවට යන මෙහෙණින් වහන්සේ නමක්ගෙන් හයියෙන් කිවිසුමක් පිට වුණා. එතකොට ලොකු සෙම ටිකක් හොටු ටිකක් මළුවට වැටුණා. එතකොට අර ලස්සනට තියාගෙන ඉන්න කැමති කෙනා මෙහෙණින් වහන්සේට එකපාරම තරහ ඇවිල්ලා කවුද මේක කළපු මේ කියලා අර අකුරු දෙකේ නරක ගෑණි කෙනෙක්ගේ නම කිව්වා. වචනයක් ගියා. ඒ මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමගේ. රහත්යන් වහන්සේලාට කරපු නින්දාවෙන් නිරේ උපදුණා. මනුස්ස ලෝකේ ආවට පස්සේ අවුරුදු 20000ක් සිල් රැකපු කෙනෙක් නිසා ලස්සනම කෙල්ලෙක්. ලස්සන කඩා හැලෙනවා. කොණ්ඩේ කඩා හැලෙනවා. හිනාව ලස්සනයි. එයාව බෙදා ගන්න අනිත් අය පොර කනවා. අවසානයේ සිද්ධ වෙන්නේ හැමෝටම ඇඟ විකුණන්න වෙනවා. ගණිකාවක්. උපනෝපන් ජීවිතේ ජොබ් එක ගණිකාවක්. අවුරුදු 20000ක් සිල් රැකපු පිනෙන් අපේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න පින තිබ්බා. ඒත් මුලින් ජොබ් එක ගණිකාව අම්බපාලි. දැන් මට කියන්න ඔයාලගේ ජොබ් එක පවා තීරණය කරන්නේ සංසාරේ ඔයාලගේ කටින් පිටවිච්ච වචනයකින්. සෙල්ලම් බෑ. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා කවුරුත් අපි ඉගෙන ගත්ත අපි කවුරුත් පුංචි කාලෙම ඉස්කෝලේ යන්නේ දොස්තරලා වෙන්න හිතාගෙන. ඉංජිනේරුවෝ වෙන්න හිතාගෙන මහා ලොකු අය වෙන්න තමයි ඉගෙන ගන්නෙ. අවදානේ උනේ කවුද? කට්ටියක් බස් එකක් එලවන්න යනවා. කට්ටියක් සිකියුරිටි කරනවා. කට්ටියක් හෝටලයක වැඩ කරනවා. කට්ටියක් ගුරු වෘත්තිය කරනවා. කවුද දොස්තරලා වෙන්න ඉගෙන ගත්ත? ඉංජිනේරුවෝ වෙන්න ඉගෙන ගත්ත මේ ඒකෙන් පටන් ගන්න අය මේ පාරවල් වලට බෙදන්නේ කවුද? සංසාරේ තමන්ම කරපු කර්මයේ විසින්.
ආයේ කතා දෙකක් නෑ. තමන්ගේ ජොබ් එක හම්බ වෙන්නේ කර්මයෙන්. ආයේ අපි මොන දැඟලිල්ල දැඟලුවත්. අපි මේ දඟලන්නේ අපේ කැමැත්තයි උරුමයයි සටන් කරනවා. දැන් මමත් එහෙම ඉගෙන ගත්තේ. તો මගේ කැමැත්ත මහාන වෙන එකක් නෙමෙයි. ඉගෙන ගත්තේ මම මහාන වෙන්න නෙමෙයි. මම සමාජයේ ඉහළට යන්න ඕන කියන තැන ඉගෙන ගත්තේ මම. ඒතර මගේ කැමැත්ත එහෙම යද්දී උරුමේ මහානකමට ආවා. ඒතර උරුමේ කැමැත්තයි සටන් කරනකොට දිනුවේ කවුද? උරුමේ. උරුමේ දිනුවා. උරුමේ දිනුවා. දොස්තරලා වෙන්න මහන්සියලා අවසානයේ කොන්දොස්තර කමින් අතර වෙන කින් දෙනෙක් ඉන්නවද? දැන් ඔයාලා ඔය කසාද බෙදලා ආපු ගම්මාන. ගෙදර පුංචි කාලේ අම්මගේ ඇඟේ දැවිටි පුංචි කෙල්ලෝ hina වෙවි ඉන්නකොට ඔයාලා කවදාවත් හිතුවද මාතලෙන් පෙළවහක් කරගන්න? කොහොමද කර්මානුරූපව මාතලෙට වැටිච්ච හැටි? එක දුවෙකුයි පුතෙකුයි හරි ශ්‍රද්ධාවන්තයි. උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමකට දානෙට ආරාධනා කළා. උන්වහන්සේලා දන් වැළඳුවා. දානේ පූජා කළා නිවන පැතුවා. ඒ අනකොට ඒක ස්වාමීන් වහන්සේ නම කමුතු විදියට hina වුණා. එතකොට අර දානේ පූජා කරපු නෝනා මහත්තයාට කිව්වා "ඒයි අර හාමුදුරු සර්කස් කාණෙක් වගේනේ." කිව්වා. අන්න වචනයක් කටින් ගියා. වචනයක් කටින් ගියා. ඒ කටින් යනකොට ඔන්න ඊළඟ ජීවිතේ ඉපදුණා. උපනෝපන් ජීවිතේ කෙල්ල උපදින්නේ සර්කස් පවුලක. එහෙනම් එයා ඉපදෙන පවුල එයාගේ ජොබ් එක තීරණය කරන්න කටින් වචනින් ගියකින්. ඒ නිසා මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඔයාලගේ කටින් පිටවෙච්ච වචන වලින් අනාගතේ ඔයාලා මොනවද කරන්න ඕන කියලා සංසාරයකට භවය දැන් හැදිලා තියෙනවා. සංසාරයකට භවය හැදිලා තියෙන්නේ. බූරුවා ගොනා හරකා මීහරකා කියලා මිනිසුන්ට බනිද්දී ලස්සනට උපත් හැදෙනවා ඇති. ඔය මිනිස්සු ගෑනු මිනිස්සු ගෙවල් වල රණ්ඩු වෙනකොට අර මිනිස්සයා ගෙදරට කන්න බොන්න ගේන්නේ. ඔන්න බිරිඳට තරහ යනවා. අර මිනිස්සයා ගినాපු දේම කාලා බීලා මේ මිනිස්සයානම බයිනවා කියන්නකෝ. සංසාරෙටම හැදෙනවා උප්පත්ති. එතකොට අර තුන් වේලම උයලා රෙදි ටික හොදලා වහලියක් වගේ තමන්ගේ ආත්මේ ජීවිතේ මිනිහට පාවා දීලා එච්චර වහලියක් වගේ වැඩ කරගෙන ඉන්න කාන්තාවෝ ඉන්නවා. අර මිනිහා ඇවිල්ලා පොඩි දෙයෙන් අර ගෑණිගේ ඇඟට කඩාපනිනවා. බයිනවා, දොස් කියනවා, ගහනවා, වද දෙනවා. ඒ මිනිස්සයාට හැදෙනවා හොඳට සංසාරේ. ඔය සංසාරේ යම් දවසක ඔය පිරිමියා ගෑණියෙක් කියලා ඉපදිච්ච දවසට සංසාරේ ගෑනුන්ට දුන්න වද ටික 100,000 ගානකින් ගුණ වෙලා ලැබෙනවා. ඒ නිසා ලේසි නෑ කටින් වචනයක් කියනකොට, කයින් ක්‍රියා කරනකොට. පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාත වැඩියා. එක මිනිහෙක් කිව්වා අනේ උන්වහන්සේ හොඳට ඇඟපත තියෙනවනේ රස්සාවක් කරනවා කෝයි. මොකක්වත් නැත්තම් අනුන්ගේ කක්කුසියක් හරි අදිනවා කෝ කියලා කිව්වා. ඔන්න උච්චරයි පිට වෙච්ච වචනේ. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා වැඩියා. නිරේ උපන්න කියපු වචනෙට මනුස්ස ලෝකෙ ඉපදුනට පස්සේ කිසිම රස්සාවක් හරියන්නේ නැහැ. අනිවාර්යෙන් කක්කවලකට අත ගහන්නම වෙනවා. රහත් වෙන්නත් පින තිබ්බා. ජොබ් එක වුණා. සුනීත කටින් පිටවිච්ච වචනයක්. පස්සේ බුදු කෙනෙකුට කියලා කක්කුස්සියක් හරි ඇදලා ජීවත් වෙනින් කියලා. ජීවත් වෙන ක්‍රමේ වචනෙන්ම හැදුනා. Tamanda. මම දැකලා තියෙනවා කිසිම රස්සා මෙහෙමයි උරුමේ ඉරණමෙන් තීරණය කළා. උරුමේට කර්ම විඳවනවා. හැබැයි හොරකම් කරන්නේ නරක වැඩ කරන්නේ ඒක හරි කළා ජීවත් වෙනවා. හැබැයි උරුමෙන් තමයි එතෙන්ට දැම්මේ. මගේ ඇස් වලට දැකලා දිනනවා කක්කා වලවල් වලට බහැලා බකට් එකෙන් කක්කා දිනවා. ඒ නිසා අපි දැන් ඒවට චී කිව්වට අහක බලා ගත්තට ඔයාගේ කටෙන් පිට වෙච්ච වචනෙන් හැදිලා නම් සංසාරේ විදියට බහින්ද වෙයි එතෙන්ද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ උරුමේ වෙනස් කරන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ කියන්නේ උරුමේ සංසාරෙට ගෙනියන්න නැති වෙන්න ක්‍රමයක් තියෙනවා කියලා වදාලා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට වදාලා රජතුමනි සමහර අය උරුමේට උපදිනවා ඉරණමට අඳුරු උප්පත්ති. සමහර අය එළියේ උප්පත්ති ලබනවා. ඒ කියන්නේ හොඳ උප්පත්ති. මහරජ සමහර අය උපදිනවා අන්ධකාරේ. ඊට පස්සේ එයාලගේ ජීවිතෙත් එයාලා ගෙනියන්නේ අඳුරට. ඉරණම ඉපදිලත් ඉරණම අඳුරටම ලියා ගන්නවා. තමෝ තම පරායන. මහරජ සමහර අය අඳුරේ උපදිනවා නරක උප්පත්ති වල.
හැබැයි ඉරණම හොඳ තැනකට ලියා ගන්නවා. තමෝ ජෝතිපරායන. සමහර අය ඉපදින එළියේ හොඳ උප්පත්ති. ඉරණම ලියා ගන්නවා අඳුරට යන්න. ජෝති තමපරායන. සමහර අය හොඳට උප්පත්තිය ලබන හොඳ තැනක උයි ඉරණමත් ලියා ගන්නවා හොඳ තැනකටම යන්න. ජෝති පරායන. මහරජ කෙසේද මේ අඳුරෙන් අඳුරට යන්නේ? මහරජ එයා සංසාරේ කරපු කියපු දේවල් අනුව එයාගේ උප්පත්තිය හදලා දුන්නා දුප්පත් කුලයක උපදින්න. සමහරලාට කුලේ මේ අඩු කුලයක ඉපදෙන්නේ. දුප්පත් පවුලක. හරියට අඳින්න පළදින්න නැහැ. හරිය හැඩ වැඩක් නැහැ. දැක් විරූපි රූප. ඊළඟට කන්නේ බොන්නේ අමාරුවෙන්. සෙන් පවුඩර් පාවිච්චි කරන්නේ නැහැ. සපත්තු දෙකක් බාට දෙකක් දැම්මත් ඒක ගෙවෙන කල්ම පාවිච්චි කරනවා. අලුත් බාට දෙකක් කලාතුරකින් හම්බ වෙන්නේ. අද කාලේ මිනිස්සු ගැන කිව්වොත් ගම්වල තියෙනවා හරියට ඕක. නගරේ සහ මේ පොදු සමාජයේ ගොඩක් අඩුයි. නමුත් අපි ගම්වල දැකලා තියෙනවා බාට එක අගින් ගෙවිලා. මේම රවුමක් නැහැ අර මේ විලුඹ පැත්තේ. ඒත් පාවිච්චි කරනවා. අලුත් දෙකක් ගන්න විදියක් නැහැ. චීත පාට පිච්චිලා ඒත් අඳිනවා. රෙදි ඉරිලා ඒත් අඳිනවා. නෑ අලුත් දේවල්. ඉතින් ඔය තමයි කෝ අඳුරේ උප්පත්ති. ඔය තමයි කෝ අඳුරේ උප්පත්ති. කරදර ගොඩක උපදින්නේ. ප්‍රශ්න වැලයි. ඒතර මේක ඉපදිලා මෙයා මොකද කරන්නේ? අර අනේ අපිට ජීවත් වෙන්න ක්‍රමයක්වත් නෑ කරදරත් වැඩි කියලා මේ මාළු බානවා. මෙන් අනුන්ගේ හොරකම් කරනවා. ඇඟ විකුණනවා. මේ තියෙද්දින් හංගගෙන නැහැ කියලා පච කෙලිනවා. ඊළඟට කණ්ඩ බොන්න මොනව නැතත් බීමනව තියෙනවා. අනුන්ගේ ඇදකුද කතා වෙනවා. කඩවල් වලට එකතු වෙලා හන්දි වලට එකතු වෙලා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ආණ්ඩුවටත් බැන ඔක්කොටම බැන දොස් කිය දේශපාලන කතා කිය මේ තමන්ගේ ගෙදර කණ්ඩ හාල් සේරුවක් නැහැ. රටටම බැන ඉන්නවා. සිතෙන් කයෙන් වචනෙන් පව් කරනවා. කරදර පිට ඉපදිලා පව් කරම ජීවත් වෙනවා. මරණින් මත්තේ නිරේට යනවා. කරදර ජීවිතයක් සංසාරයෙන් උරුම කරගෙන ඇවිල්ලා ඉරණමත් ලියාගත්ත නරක තැනකට යන්න. තමෝ තමපරායන අඳුරෙන් අඳුරට යනවා. පින්වතුනි අද මේ රුවන්වැලි සෑමලුව වැඳ වෙලාවේ සෑ රජුන් වැඳ වෙලාවේ සෑමලුවේ බණහන වෙලාවේ ඔයාලගේ ඉරණම නම් අඳුරට ලියා ගන්න එපා. උපන් කුලේ මොකක් වුණත්, උපන් ගම මොකක් වුණත්, දුප්පත් වුණත්, මෙලොව දෙයක් නැතුව ඉපදුණත් අද ඉඳලා සිතෙන් කයෙන් වචනෙන් පව් දේවල් කරන්න එපා. පව් කළොත් ඉරණම නරකට ලිය වෙනවා. අපි කලින් ලියාගත් එකට මේක ඉපදුණා මොනව කරන්නද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කොහොමයි රජතුමනි අඳුරෙන් එළියට යන්නේ? ඔය වගේ කරදර බාධා දුප්පත් පවුල්වල කරදර ගොඩාක් ඇතුව අංග විකලව කන්න බොණ්ඩක් නැතුව ඇඳුම පැළඳුම සෙන් පවුඩර් මොකවත් නැතුව උපදිනවා. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. නෑ කියන එක බෑ කියන එක හොඳට ඇහෙනවා. සමහර ගෙවල් වල තියෙන කණ්ඩ බොණ්ඩ තේ බොණ්ඩ පුදුම කර්ම විපාක හැම ගෙවල් එක සමහර ගෙවල් වල ඇහෙන්නෙම කණ්ඩ බොණ්ඩ තේ එකක් බොන්න අන්න කෑම තියනවා කියලා. සමහර ගෙවල් වල ඇහෙන්නෙම උදේට නෑ සීනි නෑ තේ කොළ නෑ දවල්ට මොනවද උයන්නේ රැයට මොකුත් නෑ අයුම්බ ගෙනාවේ නැද්ද මුළු දවසෙම නෑ කියන වචනේ ඇහෙන ගෙවල් තියෙනවා. ඇයි සංසාරේ ඉල්ලගෙන එද්දි නෑ කිව්වා. Taman එකපාරයි නෑ කිව්වේ. ජීවිත කාලෙම ඇහෙනව නෑ කියලා. ඉල්ලාගෙන එන සමන බ්‍රාහ්මණයට කණ්ඩ බොණ්ඩ ගන්න කියනවා. Taman එකපාරයි කණ්ඩ බොණ්ඩ ගන්න කියන්නේ. උපනූපන් ජීවිතේ හැමදාම ඇහෙනවා කණ්ඩ බොණ්ඩ. හා බලන්න මේ ඉරණම ලිය වෙන විදිහ. ඉතින් දුප්පත් අසරණ කරදර පවුලක ඉපදිලා බුදුරජාණන් වහන්සේ වදාලා එයා සිතෙන් කයෙන් වචනෙන් හොඳ දේවල් කරනවා. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි වැඩ කරන්නේ, බොන්නේ නැහැ. ඒ වැරදි වැඩ නතර කළා. හොඳ කෙනෙක් වෙලා. එතකොට අසරණ දුප්පත් පවුලක ඉපදුනත්, gedara කරදර වැඩි වුණත්, සමහර මිනිස්සයකින් දහ දුක් විඳින බිරිඳක් වෙන්න පුළුවන්. බිරිඳගේ සෙනෙහසක් නැති පිරිමියෙක් වෙන්න පුළුවන්.
දරුවන්ගේ කිසිම කෙලෙහි ගුණයක් නැති දරුවන්ගෙන් විඳවන අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා ගණන් ගන්න නැති දරුවෝ වෙන්න පුළුවන්. කරදර මොකක් වුණත් ඔයාගේ අතින් පව් කෙරෙන්නේ නැත්තම් ඔයා ඉපදුනේ අඳුරේ වුණාට දුවේ පුතේ පින්වතුනි ඔයාගේ ඉරණම හැදෙන්නේ සුගතියට. නිවන් යන්න සුගතිය හැදෙනවා. ඉරණම හැදෙනවා. ඉරණම හොඳට ලියවෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා අඳුරෙන් එළියට යනවා කියන්නේ ඒකට තමෝ ජෝති පරායන. ඒ නිසා දුප්පත්කම කියන්නේ ජීවිතේට සාපයක් නෙවෙයි. ඒක සාපයක් කරගන්න එපා. දුප්පත්කම කියන්නේ ඔයාලගේ උරුමයක්. ඒ උරුමේ ඉරණම ඔයාමයි සංසාරේ ලිව්වේ. නොදීපු නිසා, අනුන්ගේ දේවල් ගත්ත නිසා, නෑ කියපු නිසා ඔයාමයි ওই උරුමේ හදාගත්තේ. දැන් ඒක විඳවන්න. හැබැයි සංසාරේට ආය හදන්න එපා. ඒ නිසා පොඩ්ඩක් තියෙන කෙනෙක් පොඩ්ඩක් දෙන්න. ගොඩක් තියෙන කෙනෙක් ගොඩක් දෙන්න. අප්පන් දින්නම් බහුන් හෝති. පොඩ්ඩක් දුන්නොත් ගොඩාක් ලැබෙනවා. බහුන් දින්නම් බහුතරං. ගොඩක් දුන්නොත් ගොඩාක්ම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් සංසාරේ ඉරණම ලියාගෙන තියෙන හොඳට. එයා පෝසත් පවුලක උපදිනවා. පෝසත් පවුලක ළමයි දැක්ක ගමම තේරෙනවා මේ මිනිස්සු හොඳට කාලා බිල හැදිච්ච හොඳ මිනිස්සු කියලා. රූපෙම තියෙනවා මේ පෝසත්කම. බුදුරජාණන් වහන්සේ වදාලා ඕක තමයි ඔයාගේ ඉරණම. එයා කන බොන කෑම බීම වල, ගෙවල් දොරවල් සැප සම්පත් හොඳට තියෙනවා. ආදරේ සෙනෙහස හොඳට ලැබෙනවා. එහිම තියෙද්දිමුත් සමහර අය පස්පව් දස කුසල් කරනවා, නරක වැඩ කරනවා, පව් වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා මරණින් මත්තේ දුගතිය යනවා. ඉපදුනේ හොඳ තැනක, හොඳ විදියට ඉපදිලා ඉරණම නරකට ලියාගත්තා. ඒ නිසා පෝසත් පවුලක ඉපදෙනවා කියන්නේ සංසාරයට පිහිටක් දෙනවා කියන එක නෙවෙයි. ඒ සංසාරේ Taman දීලා තියෙන එකට සාක්කියක්. මිසක්ක දැන් Taman සිතෙන් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන විදියටයි ඉදිරි අනාගතේ සසර හැදෙන්නේ. ඔකට කියනවා එළියේ ඉපදිලා අඳුරට ගියා ජෝති ධම්ම පරායන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජෝති පරායන. කොහොමද ආලෝකයෙන් ආලෝකයට යන්නේ? පෝසත් පවුලක ඉපදෙනවා. කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ඕන තරම් නෑ කියන වචනයක් නෑ. ඒ විදිහට හොඳ සැප සම්පත් ඇතුව මිල මුදල් ඇතුව ඉපදිලත් මෙයා දන් දෙනවා. දැන් මම දැක්ක එක තැනක මිනිස්සෙක් ඉන්නවා කියනවා හොඳ පෝසත් ධනෙ තියෙනවා කියනවා භවභෝග තියෙනවා කියනවා. එයක් කවුරු හරි ආවට පස්සේ බොරු කියනවලු. ඉතින් ඒ බණ පොතේ අහනවා Tamanට හැමදේම තියෙනවා නම් මොනව ලබා ගන්නද අහනවා බොරු කියන්නේ. ඒත් කියනවා. හැබැයි හොඳ මිනිස්සෙක් ඉන්නවා පෝසත් ධනවත් පවුලක ඉපදෙනවා නරක වැඩ කරන්නේ නැහැ. මිනිසුන්ට යහපත කරනවා. පින් වැඩ කරනවා. එයාගේ ඉරණම ලියා ගන්නවා සුගතියට නිවනට. එළියේ ඉපදිලා එළියට යනවා. ජෝති පරායන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළ දැන් ඒවත් එක බලනකොට අද නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්මයා මේ උපන්දිනේ හැමදාම ලියනවා සුගතියට. හැමදාම ලියනවා. මේ මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ ළඟ වන්දවන එක සුළුපටු වෙනන්නේ නෙවෙයි. මේ මිනිසුන්ට ඕකම සමාජයට නිවන හැදෙන තැන. මේ පූජා කරපු කිරිපිඩු පාත්‍රේ, ඔය අත ගහගෙන ගිය කප්රුක, ඕකම මිනිස්සෙකුට සුගතියට නිවනට හේතු වෙනවා. මේ තමයි එළියෙන් එළියට ඉරණම ලියන විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දලිද්දෝ පුරිස්සෝ රාජ අසද්දෝ හෝති මච්චරි. දුප්පත් මිනිසෙක් ඉන්නවා. මසුරුයි. දුප්පත්කමට පිළිම කඩනවා. චෛත්‍යවල චූඩාමාණික්ක කඩනවා. හොරකම් කරනවා. තුනුරුවන්ගේ දේවල් ගසාගෙන යනවනේ. සද්ධාවක් නැහෙනේ. මසුරුයි. තමන්ගේ දේවල් දෙන්නේ නැහැ. කදරියෝ හරි කෑදරයි. ලෝභයි. පාප සංකප්පෝ හැම වෙලාවෙම පව් සිතුවිලි වලින් ඉන්නේ. මිච්ඡා දිට්ඨි පින්පව් මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ අනාදරෝ බුදුරජාණන් වහන්සේට ආදරේ නැහැ. ධර්මයට ආදරේ නැහැ. සංඝ රත්නයට ආදරේ නැහැ. මනුස්ස වර්ගයට කොටින්ම ආදරේ නැහැ. මිරිස් කුඩු වලට gadol කුඩු කවලම් කරන්නේ මිනිසුන්ට ආදරයටද? කෝටලේ තියෙන හැම ජරාවක්ම කොත්තු එකට දාලා දෙන්නේ මිනිසුන්ට ආදරයටද? තමන්ගේ දරුවන්ට තමන් ආදරේ නම් අපි එහෙම දෙනවද? එළවලු ඇස්සේ කුණු එළවලු ගහන්නේ ආදරයටද? අද කාලේ මිනිස්සුන්ට ආදරේ නැහැ. තමන් දියුණු වෙනවා නම් මිනිසුන්ට මොනවා වුණත් කමන්නේ. ඕවා මහා පව්. මනුස්ස වර්ගයාට ආදරය කරන්න ඕන. මේ මිනිස්සු පව් කියලා. ඉතින් දුප්පත් මිනිස්සු ඉන්නවා මිනිස්සු ගැනත් ආදරේ නැහැ. සමනේ බ්‍රාහ්මනේ චාපි අඤ්ඤේ චාපි වනිබ්බකේ.
සමන බමුණම් පැවිදි උතුමන් ඉල්ලගෙන ආවොත් එහෙම අක්කෝසති පරිභාසති ආක්‍රෝෂ කරනවා පරිභව කරනවා නත්තිකෝ හෝති රෝසකෝ නෑ කියලා කියනවා. අනේ අපිටත් නෑ අපිත් අමාරුවෙන් ජීවත් වෙන්නේ කියනවා. දදමානං නිවාරේති යාචමානාන යභෝජන දෙන කෙනාටවත් ඒක දෙන්න දෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සු ඉන්නවා දෙන කෙනාටවත් දෙන්න දෙන්නේ නැහැ. උන්ට දෙනවට වැඩිය හොඳයි නිකන් හිටපල්ලා කියනවා. තාදිසෝ පුරිසෝ රාජ මීයෝ මානෝ ජනාධිප ජනයාට අධිපති මහරජ ඔය වගේ මිනිස්සු මැරුණාට පස්සේ නිරයන් උපේති නිරයන් ගෝරං ගෝර නිරේ උපදිනවා තමෝ තම පරායනෝ ඒ අයට තමයි කියන්නේ අඳුරෙන් අඳුරට ගියා කියලා. දලිද්දෝ පුරිසෝ රාජ අසද්දෝ සද්දෝ හෝති අමච්චරි දුප්පත් මිනිස්සු ඉන්නවා හරි සද්ධාවයි. ඒ ඇත්තට මෙහෙම මිනිස්සු ඉන්නවා හරිම සද්ධාවයි. තුනුරුවන්ට පුදුම සද්ධාවයි. අමච්චරි මසුරු නෑ. ගෙදර ආපු මිනිසයාට වතුර ටිකක් හරි දෙනවා. ලෝභ කුම්මැහි නෑ. දදාති සෙට්ට සංකප්පෝ දන් දෙන හොඳ කල්පනා තියෙන අය. අභ්‍යග්ග මනසෝ නරෝ උමතු සිත් නෑ වික්ෂිප්ත සිත් නෑ හොඳ පැහැදිලි හිතකින් ඉන්නවා. ආතප්පාතක් නැතුව භූත බීත වෙලා ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඕව පව්. ඒ හිත අකුසල් වලින් බර වෙලා එහෙම නෑ හොඳ හිතකින් ඉන්නවා දුප්පත් මිනිස්සු. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලගෙන එනකොට උට්ඨාය අභිවාදේති. උට්ඨාය නැගිටිනවා ආසනේ. වන්දනා කරනවා. සමචරියාය සික්කති. හොඳ යහපත් හැසිරීම් වල හික්මෙනවා. කොහොමද දුප්පත් මිනිස්සු සංඝයා දකින්නට දන ගහලා වැඳලා ගෞරව කරලා දුරින් ඉඳගෙන කතා කරගෙන ඒ ඔක්කොම මිනිසුන්ගෙන් වෙන පිං. දදමානන්න වාරේති යාචමානාන භෝජනං දෙන මිනිස්යාගේ දානේ වළක්වන්නේ. මට මතකයි අපේ ගම් අසරණ පවුල් තියෙන ගම්. ඒ ගම් වල කවුරු හරි දානයක් දුන්නොත් අර දුප්පත් මිනිස්සු යනවා මේ දානයක්ලු නේද මේ වී ටිකක්වත් කොටන්න කියලා ආවි. පිටි ටිකක් කොටන්න කියලා ආවි. කැවුම් හදන්න ආවි. එක්කෙනේ දන් දෙන්නේ අර ගමම එකතු වෙනවා. ලුණු ගෙඩියක් හරි සුද්ධ කරන්න එකතු වෙනවා. ඒකට තමන්ට දෙන්න බැරි වුණත් දෙන මිනිස්යාගේ දානෙට හොඳයි කියලා එකතු වෙනවා. ඕවා පිංකම්. තාදිසෝ පුරිසෝ රාජ මීය මානෝ ජනාධිප මේ වගේ මරුණට පස්සේ උපේති නිදිවන්ඨානං තමෝ ජෝති පරායනෝ යහපත් උප්පත්ති වල උපදිනවා. මේ තමයි අඳුරෙන් එළියට ගියා කියන පිරිස. අඩ්ඩෝචේ පුරිසෝ රාජ මහා ධනවත් මිනිස්සු ඉන්නවා. අසද්දෝ කිසිම සද්ධාාවක් නැහැ. හෝති මච්චරි මසුරුයි. කදරියෝ හරි කෑදරයි. පාප සංකප්පෝ නරක සිතිවිලි වලින් ඉන්නේ. මිච්ඡා දිට්ඨි පිම්පව් මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැහැ. අම්මා අප්පවත් විශ්වාස කරන්නේ නැහැ. අනාදරෝ තුනුරුවන්ට ආදරේ නැහැ. මිනිසුන්ට ආදරේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලගෙන එනවා නම් අක්කෝසති පරිභාසති අක්‍රෝෂ කරනවා පරිභව කරනවා නෑ කියලා තමයි කියන්නේ. දදමානං නිවාරේති යාච මානාන භෝජන දෙනකොට කියනවා ඔය කිරිහාර පූජාවල් ඔය පැම් පූජාවල් ඔය පාත්‍ර පූජාවල් ඔය පළතුරු පූජාවල් ඕවා තිබ්බට වැඩි හොඳ නැද්ද? දුප්පත් මිනිසුන්ට ගෙයක් හදලා දුන්නා නම් කියලා අර දෙන දෙයට ගරහනවා. දෙන දෙයට ගරහනවා. ජනාධිප ජනයාට අධිපති මහරජ මේ වගේ අය මැරුණාට පස්සේ උපේති නිරයන් ගෝරං ජෝතිතම පරායන මේ අය මැරුණාට පස්සේ නිරේ උපදිනවා. එළියෙන් අඳුරට ගියා කියලා කියන්නේ අයට. අඩ්ඩෝචේ පුරිසෝ රාජ රජ ඉන්නවා කෙනෙක් ධනවත්. සද්දෝ යා හරි සද්ධාවන්තයි. අමච්චරි මසුරු නැහැ. දැන් ඔය බාතිය රජුරෝ මේ අනුරාධපුරේ හිටපු බාතිය රජුරෝ රුවන් ඇරිසැය වඳින්න නැතුව ආහාර ගන්න නැහැ කියනවා. රුවන් ඇරිසැය වඳින්න නැතුව ආහාර ගන්න නැහැ කියනවා. ඒ රජුරෝ. එච්චර සද්ධාවයි. ඊට පස්සේ දදාති සෙට්ඨ සංකප්පෝ අභ්‍යග්ග මනසෝ නරෝ දන් දෙනවා ශ්‍රේෂ්ඨ සංකල්පයෙන් ඉන්නේ. බාතිය රජුරෝ මේ රුවන්වැලිසෑය මළුවේ මේ දොරටු හතර වහලා මළුවේ සම්පූර්ණ මී පැණි පුරවලා තියෙනවා. ඊට පස්සේ මළුවේ දොරටු හතර වහලා සම්පූර්ණ මළුවේ එළඟි තෙල් මේ පුරවලා තියෙනවා. ඒකවල දවස් 7ක් මේ පූජාව තියලා පහන් tira අරන් අර තෙල් වල තනින් තන ඔබලා ඒ පහන් tira පත්තු කළා මුළු මළුවේම මේ පහන් පූජාවක් කළා තියෙනවා. ඊළඟට මේ සෑය සම්පූර්ණයෙන්ම සලුවකින් වහලා ඒ සලුව අතරට මේ සුවඳ කල්ක ඔබලා රහතන් වහන්සේලාගේ ඉරිදියෙන් මුළු සෑයම පිච්ච මල් ගහලා තියෙනවා. පිච්ච මල් ගුලාවක් වගේ.
දවස් 7කින් ඉවර වෙලා අර හැට්ටේ ලිහලා ඒකට තමයි කංචුකේ කියන්නේ. ඒතර කල්ක ටික ඔක්කොම මළුවේ ඇතිරුණා කියනවා. අර සුවඳ කල්කක සෑයෙක් ගහලා තිබ්බේවා. ඊට පස්සේ ඒකේ වතුර පුරවලා නිල් මානෙල් මල් හිටවගෙන ගිහිල්ලා තියෙනවා. මුළු මළුවේම නිල් මානෙල් දවස් 7ක් පාර වෙලා නැහැ. ඊට පස්සේ මේ මළුව සම්පූර්ණයෙන් වතුර දාලා සෝදනකොට වැලි මළුව පිරීලා කල්ක වලින්. වැලි මළුවේ පස්පියුම් හිටවලා තියෙනවා. ඊළඟට එක රජ කෙනෙක් මේ රුවන්වැලි සෑ මළුවට නැව් ගානකින් මුතු ගෙනල්ලා අර ලයිට් දානවා වගේ කොතේ ඉඳලම එකට එක හේතු වෙන්න මුතු අමුණලා මුතු මාලා වලින් වහලා. ඒ මුතු මාලා ඔක්කොම ටික ගලවලා මළුව එක තැනක ඒ මුතු මාලා ටිකට ගිනි තියලා ඒකේ අලු අරන් අලු දිය කළා හුණු පිරියම් කළා තියෙනවා. මේ ස්වර්ණමාලි මහසෑරදානන් වහන්සේ කියන්නේ ධනවත් මිනිස්සු කොච්චර පින් කරපු තැනක්ද? දුප්පත් මිනිස්සු කොච්චර පිහිට ලැබපු තැනක්ද? ඉතින් ධනවත් මිනිස්සු ඉන්නවා එච්චර දන් දෙන, පින් කරන. සමන බ්‍රාහ්මණයන්ට උට්ඨාය අභිවාදේති අසුනෙන් නැගිටලා වන්දනමාන කරන සමචරියා යහපත් ජීවිත තියෙන දෙන අයගේ දානේ වළක්වන්නේ. සමහර වෙලාවට අපි ගම්වලක් තියෙනවා යමක් කමක් තියෙන මිනිස්සු දුප්පත් කෙනෙක් දානයක් දෙන්න හදනකොට හාල් ටිකක් එගෙදෙට යවනවා. මොනවාරි බල්ු ටිකක් යවනවා. කීයක් හරි යවනවා. අර දෙන කෙනාට සපෝට් එක දෙනවා පුළුවන් කෙනා. ඕවා පින්කම්. තාදිසෝ පුරිසෝ රාජ මීය මානෝ ජනාධිපති මහරජ ඒ වගේ මරුණට පස්සේ උපේති තිදිවන්ඨානං ඒ වගේ දෙව්ලොව උපදිනවා ජෝති පරායනෝති ආලෝකෙන් ආලෝකයට ගියා කියන්නේ ඕකට තමයි කියලා කියනවා. දැන් උපන් කුලේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ. උපන් ගම නෙවෙයි මෙතන ප්‍රශ්නේ. දුප්පත්ද පොසත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. යන දැනයි ප්‍රශ්නේ. ඔයාලා මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා. ඒ නිසා දුප්පත් උනත් පොසත් උනත් කරදර තිබ්බත් නැතත් නරක දේවල් නම් කරන්න එපා. පව් දේවල් නම් කරන්න එපා. හොඳ දේවල් කරන්න. ජීවිතයේ ආලෝකේ කරාම යන්න. ඒ නිසා අද ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේ අභියස මේ රැස් කරගත්ත මහා පින ආලෝකේ කරා යන්නම හේතු වාසනාව වේවා. අද අදිෂ්ඨානයක් ඇති කරගන්න රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අනුහසෙන් අපේ අතින් පව්කම් සිදු නොවේවා කියලා. හොඳ දේවල් යහපත් දේවල්ම සිදු වේවා කියලා. වැරදි අඩුපාඩු හදාගන්න ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්මයාගේ පින්බර උපන්දිනයේ වෙනුවෙන් ස්වර්ණමාලී සෑරජුන් අභියස සිය ගණන් සදහැවතුන්ට ධර්ම දාන සහිත ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුක්තව මේ උතුම් මහා පුණ්‍ය කර්මය අද සිද්ධ කරන්නේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමාන රන්වැලි මහා සෑය අනුවසෙන් නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්මයාට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය තව තව පින් දහම් තව තව කුසල් දහම් යහපත් කටයුතු කරමින් දීර්ඝායුෂ සුව විඳමින් ආලෝකේ කරාම යන්න වාසනාව ලැබේවා.